ශ්‍රී ලංකාවට පහුගිය කාලේ දැවැන්ත ඛේදවාචකකින් මුහුණ දෙන්න විශාල ආපදාවක් අපට මුහුණ දෙන්න වුණා. ශ්‍රී ලාංකික ජනතාව විදිහට අපි කවුරුත් ඒ ආපදාවට මුහුණ දුන්නා. ඒ ආපදාව අපි දැන් ආශිර්වාදයක් කරගෙන බිඳුවේ ඉඳලා මේ රට ගොඩනගන්න අපි මහන්සි වෙනවා. අපිට දැන් පේනවා ඇති අපේ මන්ත්‍රී මණ්ඩල උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් අපේ ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් අපි සභාවක් විදියට ගල්ගමුවේ සියලු දෙනාම එකතු වෙලා පෞද්ගලික දවස් ටිකේ රෑ දවල් දෙකේ නිදි වරාගෙන ජනතාව වෙන විශාල සේවාවක් කළා. විශේෂයෙන්ම අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල සේවාවක් මේකේ කළා. ඒ වගේම අදින් පටන් ගත්තට පස්සේ හැම ග්‍රාම සේවා වසමකම හැම ගමකම හොදා පාළුවට ලක්වෙච්ච පාරවල් ටික සතියක් එකහමාරක් ඇතුළත බොරළු ටිකක් දාලා ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදියට ජනතාවට ගමනාගමනය කරන්න පුළුවන් විදියට අපි හදලා දෙන්න මේ වෙලාවේ අපේ ජනාධිපතිතුමා ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩලය ඒ වගේම අපේ ඉහළ නිලධාරි මහත්මයාත් අපිට කියලා තියෙනවා ඊටාම වේගයෙන් ප්‍රදේශයේ තියෙන බැකෝ වෙන්න පුළුවන් JCB වෙන්න පුළුවන් ට්‍රැක්ටර් වෙන්න පුළුවන් ඒ සියලු වාහන පාවිච්චි කරලා සතියක් එකහමාරක් ඇතුළ හැම පාරක්ම බොරළු දාලා ජනතාවට යන්න පුළුවන් විදියට හදලා දෙන්න කියලා ඒ වගේම පාලම් බෝක්කු හදලා දෙන්න කියලා ඒ වගේම පෙරපාසල් සායන මධ්‍යස්ථාන පාසල් මොනවා හරි ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ සියල්ල නඩත්තු කරලා අලුත් වැඩියා කරලා දෙන්න කියලා අපට කියලා තියෙනවා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් අපට නැහැ කියන එකයි ගරු ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුවෙන් කියලා තියෙන නිසා අපි මෙතෙන් පටන් මේ විනාශ වෙච්ච සියල්ල නැවත යථාවත් කිරීමට අපි ටීම් එකක් විදිහට දේශපාලන අධිකාරී විදිහටත් ඒ වගේම රාජ්‍ය නිලධාරී විදිහටත් ඊට අමතරව බලාපොරොත්තු වෙනවා ගම් මට්ටමේ ඉන්න ස්වේච්ඡා සංවිධානවල ඉන්න අය ඒ වගේම තරුණ පරම්පරාව ඒ වගේම පූජ්‍ය පක්ෂය මේ සියලු දෙනා මේකාබද්ධ කරගෙන අපේ රට ගොඩනැගීමේ කාර්යයේදී ගල්ගමුවේ අපට පැවරිලා තියෙන වගකීම ඉතාම ඉහළින් ඉෂ්ට කරන්න අපි සියලු දෙනා ඒක හඬින් පොරොන්දු වෙන මේ අවස්ථාවේ